දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව ස්වාමින් වහන්සේගේ මාර්ගය ඉගෙන ගන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය යෙරමියා 10 වන පරිච්ඡේදයේ 2 වන පදය. ජාතින්ගේ මාර්ගය ඉගෙන නොගන්න. අහසේ ලකුණු වලට ජාතින් කැළඹෙන නමුත් නුඹලා ඒවාට නොකලබෙන්න. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. සෙනෙහවන්ත කිතුණුවෙනි. අප ජීවත් වන සමාජය තුළ කුඩා කාලයේ පටන් අප හැදෙන වැඩෙන පරිසරයට අනුව අපි කිසියම් සම්ප්‍රදායක සිරිත් විරිත් වලට සංස්කෘතියකට අනුව ජීවත් වීමට හුරු වෙමු. ඒ අනුව ගොඩනැගුණු නොයෙක් විශ්වාසයන්, ඇදහිලි ක්‍රමවේදයන් අප තුළින් බැහැරව නොයන්නේ අපගේ මනසට ඒවා කාවැදී ඇති නිසාය. විවිධාකාර ජාතීන් තුළින් පැමිණෙන්නා වූ භක්තිවන්ත මාර්ගයන් ස්වාමී යේසුස් වහන්සේව තම ගැලුම්කරුවන් ලෙස පිළිගැනීමට ප්‍රථමව අපගේ ජීවිතවල ඇති වී තිබුණි. ඔබ දැන් දෙනෙත් වසාගෙන එවැනි ජාතියකකට සංස්කෘතියකට අයිති මාර්ගවල ඔබ ගමන් කරනවාද කියා හොඳින් සිතන්න. අද ප්‍රධාන දේව වචනයෙන් ජාතින්ගේ මාර්ගය ඉගෙන නොගන්න. අහසේ ලකුණු වලට ජාතින් කැළඹෙන නමුත් නුඹලා ඒවාට නොකලබෙන්න යනුවෙන් දෙවිදානෝ ඔබට පවසන සේක. ඔබ ධෛර්යමත් වන්න. කිතුණුවෙනි. තවද සුබ කාරණාවකට නිවසෙන් පිටව යන කල කළු බලලෙකු තමන් ඉදිරියට පැන්න විට එම කාරණාව සඵල වන්නේ නැත කියාද, හුනෙක් චුච්චුක් ගෑවිට සුබ කටයුතු නොකළ යුතු කියාද බොහෝ පිරිස් අදද විශ්වාස කරති. මමද යේසුස් සමිඳුන් පිළිගැනීමට පෙර ලග්න පලාපල ගැනද සුබ කාලයන්, සුබ හෝරාවන්, සුබ නැකද්ද අනුව ක්‍රියා කළමි. කිතුණුවෙකු වන ඔබත් එසේමද? කිතුණුවෙනි. නික්මියාම 20 වන පරිච්ඡේදයේ 3 වන පදයේ පවසන්නේ මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටව කියා ආඥා කරමින් පවසන්නා වූ ජීවමාන මැවුම්කාර දෙවදුන් අප උන්වහන්සේව පමණක් විශ්වාස කරමින් නමස්කාර කරනවාට කැමැත්තෙන් සිටන සේක. අපගේ පව් උදෙසා යේසුස් සමිඳුන්ගේ වටිනා ජීවිතය පූජා කළා පමණක් නොව ස්වාමින්ගේ ආත්මයාණන් අප තුළ වාසය කරමින් අපට මඟ පෙන්වන සේක. අද ජාතින්ගේ මාර්ගවලින් සම්ප්‍රදායික මාර්ගවලින් හැරී අපගේ මැවුම්කාර දෙවි සමිඳුන්ගේ මාර්ගයේ ගමන් කරමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගොස් අපිත් අද දින ආශිර්වාද ලබමු. අද දවසේ අභියෝගය. මේ මොහොතේ දෙව්දුන්ගේ මාර්ගය ඉගෙන ගන්න ඔබත් සූදානම්ද? ඔබ අද පටන් ඔබ සිටිය මාවත් වලින් ඈත් වන්න. ජීවමාන මැවුම්කාර දෙව්දුන්ව පමණක් විශ්වාස කරමින් උන්වහන්සේගේ මාවතට පමණක් ඇලුම් වී එම මාර්ගයේ ගමන් කරන්න. දෙවියන් වහන්සේ මහත් වූ බල සම්පන්න දෙවි කෙනෙකු බැවින් උන්වහන්සේගේ මාර්ගය ඉගෙන ගනිමින් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරමින් සියල්ලේදී උන්වහන්සේ තුල ජය ලබා ගන්න. උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගොස් ඔබත් ආශිර්වාද ලබන්න. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මාගේ ජීවමාන යේසුනි, දෙව්දුන් ජීවමාන බව මම ඊතා හොඳින් දැනගෙන සිටි නමුත් සම්ප්‍රදායික භක්තිවන්ත මාර්ගවලින් ගමන් කරමින් මම දෙව්දුන්ව වේදනාවට පත් කළමි. අද දින සිට දෙව්දුන්ගේ මාර්ගයට ඇලුම් වී දෙව්දුන් අනුව ගමන් කිරීමට මට සුද්ධාත්ම මඟ පෙන්වීම දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය ද්විත කතාව 10 වන පරිච්ඡේදයේ 17 වන පදය. මක්නිසාද නුඹලාගේ දෙව් වූ ස්වාමින් වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේය. ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේය. මහත් වූ බල සම්පන්න වූ භයංකර වූ දෙවියන් වහන්සේය.
උන්වහන්සේ මිනිස්යන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලස් ගන්නේවත් නැත. ආමේන්. දවසේ සුබ පැතීම. ස්වාමින් වහන්සේගේ මාර්ගය ඉගෙන ගනිමින් උන්වහන්සේගේ මාර්ගයේ යමින් සියල්ලේදී ජය ලබන්නා වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිතුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්න ඇතයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 0715 883 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.